උපාධිධාරීන් සියලු දෙනාම එකතු වෙලානේ මේ අරගල කල්ලවිල්ලා මේ ආණ්ඩුව හැදුවේ. උපාධිධාරීන්ට කියනවා පිරස්සා දෙනවා. නැවත විභාගයක් තියෙනවා. ඒ සුදුසුකම් අනුව රස්සා දෙනවා. එතකන් ගෙවල් වලටලා ඉන්න පාරේ ඉන්න එපා. එහෙම නියෝගයක් දෙන්න තරමට අයවැයිදී. මේ දර්ශනය අපිට කියා දෙන්න හොඳ දෙයක් නෙමෙයි. මේ යන්නේ කැට තියලා කියනවා මේ යන්නේ ඒකාධිපති ගමනක්. මේ ආරම්භය. දැන් අපි දැක්ක ගෝඨාභය මහත්තයාගේ කාලේ ඔය උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් ගාවට එතුමා කිව්වේ මේ ඔලමයි දැන් ගෙදර යන්න මේ දෙන වැඩ බලාගෙන ඉතුරු ප්‍රශ්නේ අහලා ඉතින් ජනාධිපතිතුමා කිව්වේ ඒකනේ උද්ඝෝෂණ කර කර ඉන්න ගෙදර යන්න. මේ විභාග ලියන්න රස්සාව කරන්නේ. ඒක අයවැය ලේඛනයේදී කියන්න තරම් උද්ඝෝෂණයකට සහභාගී වෙලා ඒ කරන ඉල්ලීමයි අයවැය ලේඛනයේ කරන ඒ ප්‍රකාශයයි 100% වෙනස්. ඒක නිකමට කටරාවට කියපු දෙයක් නෙමෙයි. උපාධිධාරකගේ විරකියා කරුට තව මේ අවුරුද්දෙත් 10-15 එකතු වෙනවා. ලබන අවුරුද්දෙත් එකතු වෙනවා. එතකොට ඒ යුතුයකම කරපු කට්ටියට මේ විදිහට තර්ජනය කිරීම මම දන්නේ නැහැ කොයිතරම් සාධාරණද කියලා. ඉතින් ඒගොල්ලෝම දැනගන්න ඕනේ ඒක.